මේ අර කරන්ට් වැඩ එහෙම වයරින් කරනවා කියන්නේ බෙනට් ඔයාලා ඇයිද? ඔව් මම තමයි බෙනට්. මොකක්ද දන්නේ කාරණාව? එන්නකො මහට වාඩි. අම්මේ ගේ හොයාගන්න මාර මහන්සියක් වුණේ. එහෙ ගියා මෙහෙ ගියා මේ පාරෙම මම හිතේ දෙතුන් පාරකට වැඩි එහාට මෙහාට ගියා. අයියෝ බොරුවට කරකිලා තියෙන්නේ. මගගේ නොදන්න කෙනෙක් ඉන්න මේ හරිය ඕන කෙනෙක් දන්නවනේ. අහන්නේ බෑ චුට්ටා. එහාට මෙහාට ගිය වෙලාවේ. බොරුවට රත්තියක් දෙලා. මාර මහන්සියක් තියෙන්නේ අප්පා. මේ නෝනා ඔය ෆ්‍රිජ් එක ඇරලා නෑ නෑ. සීතල දාති මුකුත් බොන්නේ. මට හොඳ නෑ. නෑ අනේ අපේ පොඩි එකාගේ වැඩේම ෆ්‍රිජ් එක හරි. ඉතින් ඕක කවුරු හරි වැහුවේ නැත්තම් ලයිට් බිල අපරාධනේ ඒකම නෝනාට ෆ්‍රිජ් එක වහලා දාන්න කියලා කිව්වේ. ෆ්‍රිජ් එක කියද්දි මතක් වුණේ. අපේ එහා පැත්තේ ගෙදර මේ ඊයේ පෙරේද ළමයි ටික සෙල්ලම් කරන්න අරගෙන හැංගි මුත්තම් කරනවා කියලා. හවස 2 විතර වෙනකොට එහා ගෙදර ළමයි හොයාගන්න බැරි වුණා. පස්සේ මේ ගෙදර ෆ්‍රිජ් එකෙන් පොඩි සද්දයක් ඇහිලා අපි දොර ඇරලා බලපුවම තමයි දැක්කේ. මේක ෆ්‍රිජ් එකට රිංගලා කියන්නේ. නෑ. ඉතින් ළමයට මොකුත් වෙලා නැද්ද? නෑ. වෙන්න බෑනේ. නෑ. ඒ ගෙදර කරන්ට් කපලා තියෙනවා. හරි. මේ වෙන වැල් වටාරන් කතා කරන්න ඕනේ නෑ. ආපු කාරණාව කියන්නකො මට මේ වැඩ ගුඩ ගැහිලා තියෙන දැනුත් අර වැඩ ගිහිටියේ. දැන් වැඩකට යන්නත් ඕන බලන්න. ඔය කාරණාව කිව්වනම් මොකද්ද කියලා? කාරණාව කියන්නේ අනේ මේ ගයක් තියෙනවා මේ ඒකේ මේ අර වයර් ටික දාලා වයරින් වැඩ ටික කරගන්න තමයි ඕනේ. ඒකට මේ හදාගන්න කියලා ආවේ මේ මොනවාද ඉතින් ඕන කරන දේවල් ටික බලාගෙන යන්න තමයි මේ ආවේ. බඩු ලිස්ට් එක ගන්න. යන්කෝ. චොප්පේට යා. ඉඳ ගන්නකො. දැන් බලන්නනේ මේක පෙරේද දෙන්න ඕන. මේකට ඊයේ දෙන්න ඕන. අඩු දෙගෙන වැඩ ගොඩ ගැහිලා තියෙනවා. වැඩ කරගන්න දැන්. දරුත්නේ වැඩක ඉඳලා තමයි ඔයා කතා කරන දැකලා ගියේ කමන්නේ. ඔයගේ හදිස්සි වැඩන්නේ. එතකොට ස්ලැබ් එකට බට එහෙම දාලාද ගහලා තියෙන්නේ? නෑ. බට දාලා නෑ. හොඳ වානේ කම්බි දාලා තියෙන්නේ. මිනිස්සුયો කම්බි මගුලක් නෙමෙයි. වයරින් එක ගහන ස්ලැබ් එකේ බට, කන්ටියුට් බට ඒව දාලාද කියලා ඇහුවේ. දාලා තියෙන්නේ. එතකොට ගරාජ් එකකුත් තියෙනවනේ. නෑ. ඔය කියන්නේ මේ අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා පැත්තේ ගෑරේජ් එකක් තියෙනවා. ඔයා දන්නේ නැති අර සේන ගෑරේජ් කියලා තියෙන. ගරාජ් එක කිව්වේ මිනිස්සුયો ගෙදර වාහනේ දාන්න වෙනම ගහන්නේ කොටසක්. ඒකට ගරාජ් එක කියන වාහනේ දාන්න ගහන්නේ. නෑ. ඒකක් නෑ. ප්ලෑන් එක ගිනවද? ෆෑන් නම් මම හිතේ 2ක් හෝ 3ක් දාන්න වෙයි. ප්ලෑන් නෙවෙයි මිනිස්සුયો. ප්ලෑන් ගෙදර සැලැස්ම නැද්ද? සැලැස්ම නෑ. සැලැස්මක් නැතුව කොහොමද මම ලිස්ට් එකක් දෙන්නේ? ඔබ බලන්න මට මේ මෙච්චර වැඩ ගොඩ ගහලා තියෙද්දි ආවිල්ලා මෙතන මේ මගේ කාලේ නිකන් බලන්න හිතන්නකෝ. මාර වැඩ ගොඩක් කරගන්න තියෙනවා. අනේ බැරි වේද චුට්ටක් මේ ගිහිල්ලා ගේ ගාවට පොඩ්ඩක් බලා ගන්න. වැඩි දුරක් නෑ මේ ළඟ තියෙන්නේ අනේ. ලොකු උදව්වක්. මට වැඩක් නම් වැඩි යන්නේ ඒත් කමන්නේ මේකත් ලොකු වැඩක් නේ. කමන්නේ යන්. දැන් මේකට කොහොමද වෙන්න ඕන ලයිට් ගිහිල්ලා
ලයිට් ටිකක් බිත්ති නාපු ඒ වගේ එතකොට කිචන් එකේ මෙහෙම මාබල් මේසය යනවා. ඔව් මාබල් මේසය ඇද්දිත් මෙතන ප්ලග් දෙකයි මෙතන දෙකයි ප්ලග් හතරක් විතර දාන්න ඕන. රයිට් එතන ප්ලග් හතරයි. ෆ්‍රිජ් එකට මේ අතෙන්ට එකක් දාගන්න වෙයි. ඒතර ෆ්‍රිජ් එකට ප්ලග් එකක් ඕන. ඒතර වතුර මොටරේ සාමාන්‍ය කොහේ හරි දාලා හිටගෙන ඉඳලා. රූප යටින් තමයි දාගන්න ඕනේ. තවමත් තියෙනවා. ඔව් මේ හදෙත් තියෙනවා මේ ඒකේ කාමරේ මේ බලමු. මේකේ අපරණක ප්ලග් මේ බලන්න ඕන. දැන් මේක ඩිසයින් කාමරයන්නේ. ඇඳ හරහරේ තිබ්බම සාමාන්‍ය ෆෑන් එකකුත් ඕන. මේක බේක 3ක් විතර දාන්න. ප්ලග් 3ක් විතර දානවා. එතකොට මේන් ස්විච් එකයි ඩ්‍රිප් එකයි බ්‍රේකර් බේකරියක් කිව්වේ මේ බේකරි නෙවෙයි බ්‍රේකර්. අර ෂෝට් උනම ඕෆ් වෙන්න දාන්නේ. ෆියුස් බෝඩ් එකට. ෆියුස් කියන්නේ ඉස්සර. එහෙනම් මෙන්න මේ බඩු ටික ගෙනත් තියන්න. මේ ටික තමයි මේ සම්පූර්ණම වයරින් එකට යන බඩු ලිස්ට් එක. හાર્ඩ්වෙයාර් එක දුන්නම බඩු ටික ඔක්කොම ලැබෙනවා. කොහොම ස්තුතියි මේ වැඩේට මේ කට්ටියම කිව්වා ඔයාගේ වැඩ ඉතාම හොඳයි කියලා. මේ ලිස්ට් එකත් අනේ දීලා මේ ගොඩක් ස්තුතියි ඉතින් මේ සකහණියක් ඇවිල්ලා මේ වැඩ ගොඩක් තියාගෙන මට මේක කරලා දුන්නට. දැන් එතකොට ওই බඩු ටික ගෙනල්ලා වැඩේ කවද්ද පටන් ගන්නෙ? වැඩේ කිව්වේ නෑ දැන් මේක වයරින් කරන්න මම එන්න එපා. ඒක මට දැනුම් දෙන්න කවද්ද කියන එක මම ඇහුවේ. නෑ මට වයරින් වැඩ ටික කරගන්න පුළුවන්. මේ වයර් කැලි වමට්ටනේ ඔක්කොම මට මේ වගේ මේ ලියා ගන්න මේ බඩු වල නම් දන්නේ නැනේ ඉංග්‍රීසි වචනනේ ගොඩාක් තියෙන්නේ. මේවා අර හાર્ඩ්වෙයාර් එකකට ගිහින් කියන්න ගියාම දිවුලුක් වෙනවා. මේකයි මට ඕන වෙලා තිබ්බනේ. ගොඩක් ස්තුතියි ඉතින් ඔබතුමාට මේක කරාට ඈ එතකොට තමුසේට වයරින් කරන්න පුළුවන් බඩු ලිස්ට් එකක් ලියා ගන්න බෑ. තමුසේ වයරින් කරන්නයි මම බඩු ලිස්ට් එක දෙන්නයි. මෙන්න මෙතන. තමුසේට වයරින් කරන්න කිව්වල මිනිසුන්ට දෙයියන්ගෙම පිහිටයි. දැන් යන්න විදියකුත් නැහැනේ. ඕක මට දෙන්න මං ගිහින් දාන්නම්. නෑ තමුසේ බයික් එක තියන්න මම පයින් යන්නම් මට මගුල. අනේ බාසුන් නෑ එහෙම කරන්න එපා. මේ ඕක මට දීලා යන්න මං ගිහින් දාන්නත් එපා දැන් ගෙදරට.